අද වීඩියෝගෙන් කතා කරන්නේ මෙන්න මේ වගේ පෝස්ටර් එකක් තමන්ගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේ කරගන්න නම් අපිට පොඩි ඇප් එකක් ඕන වෙනවා. ඉතින් ඔයාලා Play Store එකෙන් හරි නැත්නම් App Store එකෙන් හරි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ මේකේ සයිස් එක හරියට හදාගන්න එක. ඉතින් මම මේක A4 සයිස් එකට තමයි ඩිසයින් කරන්නේ. ඉතින් මම මේ සයිස් එකට මේක හදා ගන්නවා දැන්. ඉතින් මෙන්න මේ විදිහට අදාළ සයිස් එක දෙන්න පුළුවන්. හරි ඉතින් සයිස් එක දුන්නට පස්සේ අපිට දැන් තියෙන්නේ මේකේ ෆොන්ට් ටික ඇඩ් කරගන්න. හරි ඉතින් ඊළඟට මෙන්න මේ new text කියන එක බලලා මෙන්න මේ දෙවෙනියට දෙනවා A අකුරක්. අන්නේ අපි A අකුරට යන්න ඕන. හරි ඉතින් එතකොට ඒකේ පෙන්නනවා මෙන්න මේ වගේ pencil icon එක. edit කියලා pencil icon එකක්. ඉතින් අපිට ඒකෙන් මේකේ text එක ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. හරි ඉතින් දැන් මේකට එන්න ඕන font එකක් මම දාලා පෙන්නන්නම්. හරි ඉතින් මෙතන තියෙන ඕකේ කියන බටන් එක දුන්නාට පස්සේ මේ ෆොන්ට් එක ඇඩ් වෙනවා. හරි ඉතින් දැන් අපි මේකට මේ ෆොන්ට් ස්ටයිල් එකක් දාගන්න ඕන. හරි ඉතින් මේකේ පල්ලෙහාටම ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන ෆොන්ට් කියලා එකක්. එතකොට එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ තියෙනවා my font කියලා එකක්. මේ දෙවෙනියට තියෙනවා my font කියලා එකක්. ඉතින් මෙන්න මේකට ෆොන්ට් ඇඩ් කරගන්නවා නම් මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා අලුත් ෆොන්ට් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි ඩවුන්ලෝඩ් කරපු ෆොන්ට් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ගැන හරියටම දන්නේ නැත්නම් ඉතින් YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා මේ Pixel app එකට ෆොන්ට් ඇඩ් කරන්න කොහොමද කියලා. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මං ගාව තිබ්බ ෆොන්ට් එකක් ඇඩ් කරගත්තා. හරි ඉතින් මම මේක ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි කරගන්නම්. හරි ඉතින් පෝස්ට් එකට දාලා ඉතුරු ඩීටේල්ස් ටිකත් මම ඇඩ් කරගන්නවා මේ විදිහට. හරි ඉතින් මේකටත් මම අර කලින් දුන්නා වගේ වෙන ෆොන්ට් ස්ටයිල් එකක් දෙනවා. ඉතින් මුලින්ම අපි මේක ටයිප් කරගෙන ඊට පස්සේ අපි ලස්සනට මේකේ සයිස් එක හදාගන්න ඕනේ. හරි ඉතින් දැන් මේ ටෙක්ස්ට් එකේම කොපියක් අරගෙන මම මේකට ඇඩ් කරගන්නවා. ඉතින් මම මේකේ ෆොන්ට් එකත් පොඩ්ඩක් වෙනස් කරගන්නවා. හරි ඉතින් මෙන්න මේ ටෙක්ස්ට් එක මම පොඩ්ඩක් මෙන්න මේ විදිහට හදා ගන්නවා. හරි ඉතින් අපි දැන් මේකට නමක් ඇඩ් කරගන්න ඕන. මම ඉතින් මේ විදිහට නමක් ඇඩ් කරන්නම්. හරි ඉතින් නමක් දාගත්තා. හරි ඉතින් ඔයාලට මේ ඩිග්‍රී එක වගේ විස්තර තිබ්බොත් මේ විදිහට යටින් පොඩියට ඇතුළත් කරගන්න පුළුවන්. ඩිග්‍රී එක වගේ ඩීටේල්ස් නම් වැඩිය ලොකු කරන්න එපා. ෆොන්ට් සයිස් එක 20 19 වගේ තියන්න බලන්න. වැඩිය ලොකු කරන්නත් එපා.
වැඩිය පොඩි කරන්නත් ඒවා එතකොට පේන්නේ නැතුව යනවා. හරි ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ෆෝන් නම්බර් එකත් ඇඩ් කරගන්නවා. හරි ඉතින් දැන් අපිට මේක කරගන්න තිබ්බ බේසික් වැඩ ටික දැන් කරලා ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ මේක තව ටිකක් පොඩ්ඩක් හයිලයිට් වෙලා වෙන්න මේකට ඩිසයින් එකක් දාගන්න එක. හරි ඉතින් දැන් මම මේකට ෂේප් එකක් දාගන්නවා. ඒකට අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා තුන්වෙනියට එකක්. ඒකට ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා ෂේප් කියලා එකක්. අන්න ඒක ඔබලා අපිට මේ ෂේප් මේ තියෙන ෂේප් ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ෂේප් එකට අදාළ කලර් එකත් වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මෙතන මේ කලර් එක වෙනස් කරගන්නත් පුළුවන්. ඒ වගේම කලර් එකක් අපිට මේකේ නැති කලර් එකක් හදාගන්න උනත් පුළුවන් මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා. හරි ඉතින් මම හදාගත්ත කලර්ස් ටිකක් තියෙනවා. ඒ ටික මම මේකට ඇඩ් කරනවා. මේ ෂේප් එකේ සයිස් එකත් පොඩ්ඩක් මම වැඩි කරගන්නවා. හරි ඉතින් මෙන්න මේක මම මේ විදිහට තියාගෙන මේ හරි ලකුණ ක්ලික් කරනවා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා මේ ෂේප් එක තියෙන මේ ටෙක්ස්ට් වලට උඩින්. ඒක අපි පල්ලෙහාටම දාගන්න ඕන. ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා මෙන්න මේ උඩම තියෙන ලේයර් එක පල්ලෙහාට මැදගෙන යන්න ඕන. හරි ඉතින් මම මේ හදාගත්ත ෂේප් එකේ තව කොපි එකක් ගන්නවා. ඒකට අපි මේ ෂේප් එක උඩ එකපාරක් ක්ලික් කරලා මේ තුන්වෙනි එකට ගිහිල්ලා මේ තුන්වෙනි එකේ තියෙන කොපි කියලා එක. ඉතින් ඒක ක්ලික් කරපු ගමන් මේකේ තව කොපි එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් මම මේකේ කලර් එකත් පොඩ්ඩක් වෙනස් කරගන්නවා. ඉතින් මම මේකත් මේ ටෙක්ස්ට් වලට පල්ලෙහෙම දාගන්නවා. ඉතින් මේක මේ යටම ලේයර් එකට දාගන්න ඕන නම් තව ලේසි ක්‍රමයකුත් තියෙනවා. මෙන්න මෙතන දෙනවා 2 back කියලා එක. ඉතින් ඒක ක්ලික් කරපු ගමන් මේක යටම ලේයර් එකට වැටෙනවා. හරි මම මේකේ ෆොන්ට් එකේ කලර් එකත් පොඩ්ඩක් වෙනස් කරගන්නවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ දෙවෙනියට තියෙන එකට ගියපුවාම ඒකේ තියෙනවා කලර් කියලා එක. ඉතින් ඒකෙන් මේ ෆොන්ට් එකේ කලර් එක තමන්ට කැමති විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. හරි ඉතින් මේ ෆොන්ට් එකට මම දැන් ස්ට්‍රෝක් එකකුත් ඇඩ් කරගන්නවා. ඉතින් ඒක කරන්නේ මේ දෙවෙනියට තියෙන එකට ගිහිල්ලා ඒකේ තියෙන ස්ට්‍රෝක් කියලා එක. අන්න ඒක ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඒකෙත් අපිට කලර් චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රෝක් එකේ සයිස් එක චේන්ජ් කරගන්නත් පුළුවන්. හරි ඉතින් දැන් මම මේ ෆ්‍රොන්ට් එකට ෂැඩෝ එකකුත් ඇඩ් කරගන්නවා. මම මේකේ ඔපැසිටි එක පොඩ්ඩක් අඩු කරගන්නවා. ඉතින් උඩ ටෙක්ස්ට් එකටත් ඒ වගේම ස්ට්‍රෝක් එකකුයි ෂැඩෝ එකකුයි ඇඩ් කරගන්නවා. ඉතින් මේ ටෙක්ස්ට් ටික ඔයාලට පෝස්ට් එකට අදාළ විදිහට ගැලපෙන විදිහට
එහාට මෙහාට කරලා ඉතින් ලස්සනට හදාගන්න ඕන. හරි ඉතින් දැන් මට මේ තනිහා කණ්ඩායම් පන්ති සඳහා විමසන්න කියන එක වටේට පොඩි ෂේප් එකක් දාගන්න ඕන. ඉතින් මෙන්න මෙතන තියෙනවා මේ බෑග්ග්‍රවුන්ඩ් කියලා එකක්. අන්න ඒක අපි ක්ලික් කරගන්න ඕන. ඉතින් ඒකටත් අපිට කැමති කලර් එකක් දාගෙන ඒ වගේම මේක කැමති විදිහකට වෙනස් කරලා හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම තව ෂේප් එකක් හදාගන්නවා. ඉතින් ඒ ෂේප් එකට පොඩි ස්ට්‍රෝක් එකක් දානවා වටේට. ඉතින් ඔයාලා PNG වගේ ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා නම් ඉතින් ඒව ඇඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මෙතන තුන්වෙනි එකට ගිහිල්ලා ඒකේ තියෙනවා import කියලා එකක්. ඉතින් ඒකෙන් අපේ ෆෝන් එකේ ගැලරි එක ඕපන් වෙනවා. ඉතින් ඒකෙන් අපිට අපේ ගැලරි එකේ තියෙන ඕනම ෆොටෝ එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මම මේ ටෙක්ස්ට් ටික දැන් පොඩ්ඩක් ගානට මැලස් කරලා හදාගන්නම්. හරි දැන් මම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකටත් කලර් එකක් දාගන්නවා. ඉතින් ඒ වැඩේ කරගන්න නම් අපි මේ හතරවෙනි එකට යන්න ඕන. මේ හතරවෙනි එකට ගිහිල්ලා ඒකේ උඩ තියෙනවා කලර් කියලා එකක්. ඉතින් ඒකෙන් අපිට මේකේ කලර් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් පෝස්ටර් එක හැදුනේ. ඉතින් ඔයාලට මේක සේව් කරගන්න පුළුවන් මෙන්න මෙතන සේව් කියන බටන් එක ක්ලික් කරලා. ඉතින් ඔයාලට මෙතනින් ප්‍රොජෙක්ට් එක සේව් කරගන්නත් පුළුවන්. ඉතින් ප්‍රොජෙක්ට් එකට දාලා නමක් දීලා ප්‍රොජෙක්ට් එක සේව් කරගන්නත් පුළුවන්. ඉතින් අපිට මේක JPG එකක් විදිහට සේව් කරගන්නත් පුළුවන්. නැත්තම් PNG එකක් විදිහට සේව් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහකට මේක සේව් කරගන්න. ඉතින් ඒ වගේම ඔයාලට මොන හරි දැනගන්න ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම අනිවාර්යයෙන්ම උත්තර දෙනවා ඒකට. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝට ලයික් එකක් දාන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.